සාර භූමිය අපි රැඳී සිටින්නේ ඊටාත්ම විශ්වසනීය සේවයක් අඩු මිලට සහෝදරයා අපිට කියන්නේ මේ කඩේ මිලමද මේකේ තියෙන්නේ 2990 මෙහෙ කීයද මෙහෙ මම 1200ට දෙන්නේ මම. කඩේ 3000යි මෙතන බණ්ඩාරේ 1200යි හරි විශාල පිරිසක් රොද බඳිනවා ඈත කාලේ ඉඳලා එන විශ්වාසයක් නයිට් බසාර එකත් එක්ක තියෙන්නේ මෙන්න මේ සේවයේ සල්සන කෙනා අන්න බලන්න කෙලි දොලින් අපේ දරුවෝ එකතු වෙලා ඉන්නවා හැමෝම මෙතනක් තියෙනවා මේ හොඳ අයිටම් මේ මල්ලි නහි තාත්තා අම්මා තාත්තා ඔක්කොටම තියෙනවා. බලන්න hina වෙලා මේ විශ්වාසයෙන් මේ සියලු අලෙවි කුටි වලට අපේ ආදරණීය හිතවතියන් හිතවතුන් මේ සෑම සියලු කෙනෙක්ම එකතු වෙලා ඉන්නවා. මේක විශේෂත්වය වෙන්නේ මේ නයිට් බසාර් භූමියේ තියෙන අලෙවි හල් වල තියෙන මේ සෑම සියලු බඩුවක්ම කඩේක මිලට වඩා ඊටම පහලින් ලබා ගන්න පුළුවන් විශ්වාසයක් තියෙනවා. ඒ හින්දාම ඈත කාලේ ඉඳලා ජනතාව මීගමට එනවා. ඒ එන අතරේ වාරදී නයිට් බසාර් භූමියට එන්නට අමතක කරන්නේ නැහැ. බොහෝ තෝරන අය අතරේදී පොඩි කලබලයක් තියෙන්නේ. ලොකු තදබදයක් තියෙන්නේ. අපිට මේ අතරේදී අපිට දකින්න හම්බ වෙනවා මේ ඊටම ලස්සන නිර්මාණාත්මක දේවල් බණ්ඩාර කීටක් නේද? ස්වයං රැකියාවක් හැටියට කරන මේ පොල්කටු නිෂ්පාදන ආචිත නිර්මාණ තියෙනවා. අපි එතුමත් එක්ක පුංචි විනාඩි දෙකක් කතා කරමු. මේ යම් ආකාරයක වෙළඳාමක් කරන අයට අපහසුවකින් තොරව මේ වෙළඳ කුටියක් විවෘත කරන්න පුළුවන්ද මේ නයිට් බසාර් එකේ? ටිකක් අමාරු වෙනවා පුළුවන්. ටිකක් අමාරුයි. නමුත් උත්සාහ කරොත් මොනවද බැරි නේද? කොහොමද මේ පාර ජනතාව එහෙම ඇදී එනවද? ඔව් මම හිතන්නේ ජනතාව ලොකු උද්‍යෝගින් එනවා Tamanට අවශ්‍ය දේ මිලදී ගන්න. මේ ඔබ නිෂ්පාදනය කරනවද නැත්නම් හදන කෙනෙක් තැනකින් මිලට ගන්නවද? අපි මම හදන්නේ. ඔබටත් මේ හැකියාව තියෙනවා. හරි. පොඩ්ඩක් එකක් දෙකක් පෙන්නන්න මොනවද මේවා? මේ මොකද්ද? අපි මේ සාරි පින් වලට හදන්නේ. සාරි පින් කොණ්ඩ කටු තියෙනවා. මොනවද මේ මූලද්‍රව්‍ය? අමුද්‍රව්‍ය විදියට පොල් කටු වලින් හදලා තියෙන්නේ. ඔව්. ඒවා තියෙනවා. ඒ වගේම මේ අලිත් ඉන්නවා. අපි හිතුවේ අලි ඉන්නේ බණ්ඩාර මේ රත්නායක පින්නවල කියලා. මේ නයිට් බසාර් එකෙත් අලි ඉන්නවා. අලි ඉන්නවා. තා මොනවද තියෙන්නේ? කියන්නේ අලි ඉන්නවා. තව තියෙනවා හැඳි වර්ග තියෙනවා, කීටක් වර්ග තියෙනවා, කොණ්ඩ කටු කරාඹ වර්ග. ඒ කියන්නේ Tamanට අවශ්‍ය කරන සියලු දේ මෙතන තියෙනවා. තියෙනවා. මේ බලන්න අපි ලකී සමීප රූපයක් දෙන්න මේ ඉටිපන් දන්නේ හඳුන් කුරුද? හඳුන් කුරු පොට් එකක්. මේකේ ගහන්න පුළුවන් බුදු පුදට තියලා අලු ටික එතෙන්ට වැටෙන්නේ බලන්න. මේ ඉවතලන දේවල් වලින් කරන නිර්මාණාත්මක නිෂ්පාදන හරි වටිනවා. ඔව් හරිම වටිනවා. කරාබු වර්ගයක් තියෙනවා. බලන්න අලුත් කාලෙට අලුත් තාලය. ප්ලාස්ටික් වලට වැඩි ඉතින් වටිනවා. ඇත්තටම හොඳයි ඈ.